අන්දරේ සහ රජුගේ රත්රන් මුද්‍රාව. පැරණි ශ්‍රී ලංකාවේ එකෝමත් එක කාලෙක හරිම බලසම්පන්න රජ කෙනෙක් හිටියා. තමන්ගේ රත්තරන් සිංහාසනයේ වාඩි වෙලා රජතුමා හැම වෙලේම කිව්වේ මම කියන දේ තමයි මේ රටේ නීතිය කියලා. රජ්ජුරුවන්ගේ ඒ තේජවන්ත හඬ මුළු මාලිගාව පුරාම දෝංකාර දුන්නා. රජවාසල හිටපු ඇමතිවරු අතරේ එක මිනිස්සෙක් හිටියා අනිත් අයට වඩා හරිම වෙනස්. ඒ තමයි අන්දරේ. අන්දරේ හීන් හඩින් මෙහෙම කිව්වා. රජ කෙනෙක් වුණාම hina වෙන්නත් දැනගන්න ඕනේ. නැත්තම් රජකමේ කිසිම ගතියක් නැහැ. අන්දරේගේ කතාවට රජතුමාට hina ගියත් හිත යට තිබුණේ ලොකු ආඩම්බරයක්. අන්දරේ, උඹ හිතනවද මට වඩා නුවණ තියෙන කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා? රජතුමා ඇහුවා. අන්දරේ හරිම සරලව මෙහෙම කිව්වා. රජතුමනි, නුවණ තියෙන්නේ කාටද කියලා පේන්නේ වෙලාව ආවාමයි. රජතුමා තමන්ගේ රත්තරන් මුද්‍රාව උස්සල පෙන්වමින් මෙන්න මේක තමයි මගේ බලය කියලා කිව්වා. අන්දරේ හෙමින් මෙහෙම කිව්වා. රජතුමනි, නුවණ නැති තැන බලය කියන්නේ හරිම භයානක දෙයක්. රජතුමාට ටිකක් කේන්ති ගියා. හරි, උඹ ඔච්චර නුවණක්කාරයා නම් මේ මුද්‍රාව බලය පාලිච්චි නොකර මා ළඟට ගෙනත් පෙන්වපන්. අන්දරේ hina වෙලා ඒක මොකක්ද රජතුමනි, මම ඒක කරන්නම් කියලා පිළිගත්තා. එදා රෑ අන්දරේ හඳ එළියට වෙලා කල්පනා කළා. ඕනෑම බලවතෙක් බය කරලා පරීක්ෂා කරන්න පුළුවන් කියලා. අන්දරේ තනියම හිතුවා. තමන්ගේ සුපුරුදු උපායක් කල්පනා කරපු අන්දරේගේ මුහුණේ කපටි හිනාවක් ඇඳුනා. ඔහු ලස්සන කූට උපක්‍රමයක් ලෑස්ති කළා. පහුවද අන්දරේ මාලිගාවේ ආරක්ෂකයෝ ඉස්සරහා මෙහෙම කිව්වා. අනේ දෙවියනි, මගේ කුකුලා අද රෑ හීනයක් දැකලා තියෙනවා රජතුමාගේ රත්තරන් මුද්‍රාව ගැන. ආරක්ෂකයෝ මේක විහිළුවකට අරගෙන අන්දරේට ඇතුළට යන්න ඉඩ දුන්නා. අන්දරේ රජතුමා ළඟට ගිහින් කලබලෙන් වගේ මෙහෙම කිව්වා. රජතුමනි, දැන් නම් ලොකු අනතුරක් වෙන්නයි යන්නේ. රජතුමා බය වෙලා මොකක්ද පැහැදිලිව කියපන් කියලා ඇහුවා. අන්දරේ රජතුමාගේ කනට කරලා හෙමින් මෙහෙම කිව්වා. රජතුමනි, ඔය රත්තරන් මුද්‍රාව අද රැයට හරිම භයානකයි. ඒක ළඟ තියාගත්තොත් ලොකු විපත්තියක් වෙයි. රජතුමා ගැහෙන්න ගත්තා. දැන් මම මොකද කරන්නේ? රජතුමා ඇහුවා. රජතුමාට තමන්ගේ බලය ගැනත් සැකයක් ඇති වුණා. අන්දරේ, මට උඹව විශ්වාස කරන්න පුළුවන්ද? අන්දරේ කිව්වා. රජතුමනි, මම කවදාවත් රජතුමාගේ විශ්වාසය කඩ කරලා නැහෙනේ. බය ඉස්සරහා රජතුමාගේ ආඩම්බරය දිය වෙලා ගියා. අන්දරේ, එහෙනම් මේ මුද්‍රාව උඹ අතට ගනින් රජතුමා කිව්වා. අන්දරේ hina වෙලා එහෙනම් මෙන්න අද ඉඳන් නුවණ වැඩ කරන්න පටන් ගන්නවා කියලා කිව්වා. රත්තරන් මුද්‍රාව අන්දරේගේ අතට ලැබුණා. අන්දරේ ඒක දිහා බලලා මේක හරිම රසයිනේ කියලා හෙමින් hina වුණා. ඕක පරිස්සම් කරපන් රජතුමා දුරින් ඉඳන් කෑ ගැහුවා. මාලිගාවේ ඇමතිවරු පුදුම වෙලා බලාගෙන හිටියා. මේක වෙන්න පුරුවන් දෙයක්ද කියලා ඕන් ඇහුවා. අන්දරේ hina වෙලා කිව්වා, බලන්නකෝ ඉස්සරහට වෙන දේ. රජතුමා ඇහුවා, අන්දරේ, උඹ මාව රවට්ටනව නේද? අන්දරේ කිව්වා, නැහැ රජතුමනි, මම මේ පෙන්නුවේ ඇත්තම ඇත්ත විතරයි. රජතුමා නිල වශයෙන්ම මුද්‍රාව අන්දරේට දීලා මෙහෙම කිව්වා, මෙන්න මගේ බලය. අන්දරේ උත්තර දුන්නා, බලය කියන්නේ මොකක්ද කියලා පේන්නේ ඒක පරීක්ෂා කරනකොටයි. මුද්‍රාව අතේ තියාගෙන අන්දරේ රජතුමාගෙන් ඇහුවා, රජතුමනි, මේ කෑල්ල දෙතකොට බලය කියන්නේ? රජතුමා උත්තරයක් නැතිව නිශ්ශබ්ද වුණා. රජතුමනි, බලය තියෙන්නේ ඔය රත්තරන් කෑල්ලේ නෙවෙයි, Tamanගේ නුවණේ. අන්දරේ තේජවන්තව කිව්වා. රජතුමා නිහමතීව ඔළුව වැනුවා. අන්දරේ, උඹ අද මාව පරාජය කළා. නුවණ ඉස්සරහා බලය පරදිනවා කියලා මම අද ඉගෙන ගත්තා. රජතුමා කිව්වා. අන්දරේ hina වෙලා කිව්වා, නුවණ තමයි රජතුමනි හැමදාම දිනන්නේ. අන්තිමේදී අන්දරේ සාමාන්‍ය මිනිස්සු අතරට ගිහින් මෙහෙම කිව්වා. ඇත්තම බලයේ තියෙන්නේ කරුණාව සහ නුවණ ඇතුළේයි. මිනිස්සු උල්වරසන් දුන්නා අන්දරේට ජය වේවා කියලා. එදා ඉඳන් අන්දරේගේ මේ කතාව හැමදාම මතකේ රැඳෙන ජන කතාවක් බවට පත් වුණා. කතාව හොඳයිද යාළුවෝ? සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. NSR Animation